welcome back to my channel. ඔන්න ඉතින් මම අද ඔයාලව එක්කරගෙන යනවා අපේ නින්බින් ටුවර් එකට. ඉතින් ඊට කලින් මට ඔයාලට කියන්න ඕන වුණා අපි සපා ඉඳලා ආයෙම ස්ලීපර් බස් එකක තමයි හැනෝයි වලට එන්න පිටත් උනේ. කලින් කිව්වා වගේම ඕගොල්ලන්ට Klook app එක හරහා හෝ එහෙම නැත්නම් 12go කියන app එක හරහා මේ බස් බුක් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ආයෙම අපේ හැනෝයි වලට යන්න පිටත් උනේ. ඉතින් අපි 2:00 තමයි ටයිම් එක දැම්මේ. සපා වලින් යන්න මෙන්න මේ විදිහට shoes remove කරලා ඔයගොල්ලන්ට බස් එකට යන්න පුළුවන්. ආයෙම එළියට යනකොට මේ විදිහට slippers ඔයගොල්ලන්ට හම්බ වෙනවා. ඉතින් මේ මෙතනත් ආයෙම සර්විස් ඒරියා එකක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ ගොඩක් දුර යන්න තියෙන නිසා ඒගොල්ලෝ තැන් වල නතර කරනවනේ, තැන් දෙකක නතර කරනවා. මේ ඉතින් ඒ වගේ තැනක් තමයි නතර කරපු. මෙතන නම් චොක්ලට්, මේක චොක්ලට් ෂොප් එකක්. මෙතන නම් චොක්ලට් ගොඩාක් ගණන්. ඒක නිසා ඉතින් අපි මෙතනින් මුකුත්ම ගත්තේ නැහැ. ඒ වුණාට ඔයාලා කැමති නම් ඔයාලට ඇවිදලා බලලා මෙතනින් ගන්න පුළුවන්. බට් ඕගොල්ලන්ට මෙතනම ලොකේෂන් එක හම්බ වෙයිද කියන්න දන්නේ නැහැ. මොකද එක එක බස් ලයින් වල එක එක තැන් වලනේ නතර කරන්නේ. ඉතින් කොහොම වෙයිද දන්නේ නැහැ. මෙන්න මේ වගේ ලොකු ඒරියා හයක ගොඩාක් ෂොප් තියෙන ඕගොල්ලන්ට කැමති දෙයක් ගන්න පුළුවන්. පැය භාගයක වගේ කාලයක් තමා තියෙන්නේ. එහෙම නැත්නම් මෙතන ඉඳලත් කන්න පුළුවන්. වොෂ්රූම්ස් තියෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ ඔයාලට. ඔන්න ඔය විදියට ඕගොල්ලන්ට ඒ විනාඩි 30 කැමති විදියකට ස්පෙන්ඩ් කරන්න පුළුවන්. පැය 6ක විතර ගමනකින් පස්සේ ඔන්න ඉතින් අපි හැනෝයි වලට ආවා. අපි හැනෝයි වලට එනකොට රෑ 8:00 විතර වෙන්න ඇති. ඉතින් අපි හැනෝයි වල නතර වෙන තැන බුක් කරේ Airbnb කියන app එක හරහා. මේකේ තියෙන විශේෂත්වය වෙන්නේ ඕගොල්ලෝ ඒ තැනට යන්න කලින් සම්පූර්ණ මුදල අදාළ කෙනාට ගෙවලා ඉවර කරන්න ඕන. booking.com වගේ නෙවෙයි. ඉතින් Airbnb එක හරහා ඕගොල්ලෝ booking එකක් දානවා නම් සම්පූර්ණ මුදල කලින් ගෙවන්න ඕන. අපි 4 දෙනෙක් ගියපු නිසා අපි ගෙයක් තමා ගත්තේ. ඉතින් rooms 2යි, bathroom 2යි ඒ වගේ තිබුණා. kitchen එකකුත් තිබුණා. ඉතින් අපිට පහසු විදියට තෝරගත්තා. මේ අපේ quick dinner එක. ඉතින් මේක Circle K එකෙන් ගත්තේ. ඕගොල්ලන්ටත් වෙනම restaurant එකකට යන්න time නැත්තම් Circle K එක තමයි හොඳම විසඳුම. ඔන්න දැන් අපේ නින්බින් වල ටුවර් එක පටන් ගන්නයි යන්නේ. ඉතින් තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ නින්බින් ටුවර් එක Klook app එක හරහා book කරගන්නත් පුළුවන්. ඕගොල්ලෝ එහෙම යන්න කැමති නැත්නම් වෙනම ඕගොල්ලන්ට private car එකක් hire කරගෙන හෝ නින්බින් වල one night එකක් නතර වෙන්න යන්න හෝ බලාගෙන ඕගොල්ලන්ට යන්න පුළුවන්. ඉතින් මේකේ යන ක්‍රම කිහිපයක්ම තියෙන. ඕගොල්ලන්ට මේ වගේ guide කෙනෙක් එක්ක group එකක් විදියට යන්න අකමැති නම් private තනියම යන්නත් පුළුවන්. ඉතින් මේ Klook app එකේ එක එක packages තෝරගන්න තියෙනවානේ. ඕගොල්ලන්ට ඒවට යන්න කැමති නැත්නම් ඕගොල්ලන්ට කැමති විදියට යන්න කැමති places add කරලා customize කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට හම්බෙන tour guide සම්පූර්ණම trip එකේ විස්තර ඔයාට කියලා දෙනවා. ඉතින් අපිට හම්බුන කෙනා හරිම friendly, ඒ වගේම විහිළු කර අපට boring නොවන විදියට තමයි සම්පූර්ණ ගමනම අපිව එක්කගෙන ගියේ. ඉතින් අපි තෝරගත්ත පැකේජ් එකට මෙන්න මේ වගේ බයිසිකල් රයිඩ් එකක් ඇඩ් වෙලා තිබුණා. ඉතින් ඒගොල්ලන්ගේ නින්බින් ඒ ගම හරහා ඓතිහාසික ස්ථානයක් බලන්න යන්න තමයි තිබුණේ. ඉතින් මේ රයිඩ් එක නම් මාරම වටිනවා, හරිම ලස්සනයි. ඒ කියන්නේ මේ ගම හරහා යනකොට අවට පරිසරෙත් එක්කම මේ මාරම ලස්සන view එකක් තිබුණා. ඔයාලත් යනවා නම් අනිවාර්යයෙන්ම මේක ඇඩ් කරගන්න ඕගොල්ලන්ගේ ට්‍රිප් එකට. ඒ වගේම යන්න අපහසු හෝ බයිසිකල් එකෙන් යන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාලව බස් එකේ තියාගන්නවා. ඉතින් බස් එක ඒ අදාළ සිද්ධාස්ථානේ ළඟට ඕගොල්ලන්ව එක්කගෙන යනවා. ඉතින් අපි ගියපු සෙට් එකේ පොඩි ළමෙක්ට බයිසිකල් එක පදින්න බැරි නිසා එයා බස් එකේ නතර වුණා. ඉතින් බස් එකෙන් එයාව මෙන්න මේ තැනට එක්කරගෙන ආවා. ඉතින් බයික් එකෙන් යන්න බැරි අයව බස් එකෙන් එක්කගෙන යනවා.
ඉතින් මේ ගෲප් ට්‍රිප් වල තියෙන එක විශේෂ දෙයක් තමයි ඒගොල්ලෝ අපට નિયમિત වෙලාවක් දෙනවා. ඒ කියන්නේ තැන් කිහිපයක් අපේ ට්‍රිප් එකට ඇඩ් වෙලා තිනවා නම් එක තැනකට ඒගොල්ලෝ කියනවා ඕගොල්ලන්ට විනාඩි 40ක් දෙනවා. ඒ 40 ඇතුළත බලලා එන්න ඕන. පැයක් දෙනවා. ඒ පැය ඇතුළත බලලා එන්න ඕන. ඉතින් අපි දැනගන්න ඕන අපට ඕන තරම් වෙලා මේ වගේ ස්පෙන්ඩ් කරන්න බෑ. මොකද ඉතින් අපි ගෲප් එකක් එක්කනේ යන්නේ. එතකොට ඉතින් එයාලටත් එක්ක පහසු වෙන විදියට ඒගොල්ලෝ අපහසුතාවයට පත් නොකර ඉක්මනටම අපේ වැඩේ කරගෙන ඒ දැන් බලලා ෆොටෝස් ගන්නවා නම් එහෙම කරගෙන ඒ කියන වෙලාව ඇතුළත එන්න ඕනේ. ඉතින් අපිට හම්බුන ගෲප් එක ඒගොල්ලෝ එක්කෙනෙක් දෙන්නෙක් හිටියා බට් හැමෝම වගේ හරියටම වෙලාවට කියන වැඩ ටික කරා. මොකද මේක ඩේ ට්‍රිප් එකක්නේ. ඉතින් අපි හරි වෙලාවට ඒගොල්ලෝ අපිව ආයේ හැනෝයි වලට එක්කරගෙන යන්නත් ඕන. ඉතින් බයික් ටුවර් එකෙන් පස්සේ අපිට ලන්ච් එක ඇරේන්ජ් කරලා තිබුණා. ඒගොල්ලෝ ලන්ච් එක දෙනවා. ඉතින් මෙතන වියට්නාමීස් කෑම වගේම චුටක් වෙස්ටර්න් පැත්තට යන කෑමක් තිබුණා. ඉතින් අපේ ගියපු තුන්දෙනාට නම් මෙතන කෑම එච්චර හරි ගියේ නැහැ කියලා කිව්වා. ඉතින් චුටක් දැනගන්න ඕන මෙතන තියෙන කෑම ඕගොල්ලන්ට සෙට් වෙන්නේ නැත්නම් ඕගොල්ලන්ට සෙට් වෙන මොනවා හරි චූටි කෑම ටිකක් එහෙම අරගෙන යන්නත් අමතක කරන්න එපා. මට නම් එහෙම ප්‍රශ්නයක් වුණේ නෑ මෙතන කෑම. ඉතින් මෙතන වෙජි අය ඉන්නව නම් ඒගොල්ලන්ටත් ගැළපෙන විදියට තමයි මෙනු එක හදලා තිබුණේ. මොකද ගොඩක් ඉන්දියන් අය හිටියා අපේ ගෲප් එකේ. ඉතින් ඒගොල්ලන්ට සෙට් වෙන විදියටත් මෙතන නන් වෙජ් සහ වෙජ් අයට ගැළපෙන විදියට තමයි මෙනු එක රෙඩි කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට මේක අන්ලිමිටඩ් බුෆේ එකක් වුණත් ඕගොල්ලන්ට ආයෙ යන්න වෙලා නැහැ. මොකද සෙනඟ අපි විතරක් නෙමෙයි මෙතෙන්ට එන්නේ. කියන්නේ වෙන කම්පැනි වලින් එකගෙන එන අයත් මෙතන ලන්ච් එකට ගන්න එනවා. ඉතින් ෆස්ට් ටයිම් බෙදාගත්තට පස්සේ ආයෙ යන්න වෙන්නේ නැහැ. මොකද සෙනඟ. දැන් මේ අපි යන්නේ අපේ සෙකන්ඩ් ඉවෙන්ට් එකට. ඒ කියන්නේ බෝට් ටුවර් එක. ඉතින් මෙන්න මේ ගංගේ ඒකත් මේකේ ඔයගොල්ලන්ට තෝරගන්නකොට ඔප්ෂන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ රූට් දෙකක් තියෙනවා ඔයගොල්ලන්ට තෝරගන්න. ඉතින් අපි මේක රූට් එකක් තෝරගත්තේ. එහෙම නැත්නම් තව රූට් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට ඒක බලලා එහෙම සිලෙක්ට් කරගන්න පුළුවන්. ඉතින් මේකත් හරිම ලස්සනයි. මේකේ ඔයගොල්ලන්ව උණ බම්බු වලින් වගේ හදලා තියෙන බෝට් එකක තමයි ඔයගොල්ලන්ව එක්කගෙන යන්නේ. ගොඩාක් සෙනග ඉන්නවා. හොඳම දේ කියන්නේ අපි ගිය වෙලාවේ දවසේ අවුව තිබුණේ නෑ. නිකන් වැහිබර කහලගුණයක් වගේ තිබුණේ. පොඩි පොදකුත් ගියා. ඒ වුණාට අපිට හිතුණා හදිස්සියේවත් ගඟ මැදදී වහින්න ගත්තොත් ඕගොල්ලන්ට ඔප්ෂන් එකක් නැහැ. නතර කරන්නවත් කොහේවත්. එහෙම ඒගොල්ලෝ අපිව එක්කගෙන යනවා. ඉතින් ඕගොල්ලන්ට තෙමෙන්න වෙනවා. ඉතින් මම ගොඩක් වෙනත් වීඩියෝස් වලත් දැක්කා. එහෙම වහින වෙලාවට ඒගොල්ලෝ රේන් කෝට්ස් එහෙම අරගෙන ගිහින් තිබුණා. ඉතින් වාසනාවකට එහෙම අපට ඒ වගේ අවස්ථාවකට මුහුණ දෙන්න උනේ නැහැ. ඉතින් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම මතක තියාගන්න එක්ක රේන් කෝට් එහෙම නැත්නම් කුඩයක් වගේ අරගෙන යන්න. මොකද නින්බින් වල කාලගුණේ හරි ඉක්මනට වෙනස් වෙනවා. ඒක නිසා නිතරම වහින්න වගේ තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක යනවා නම් වැස්සොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියලා ඒකටත් රෙඩි වෙලා යන්න.
මෙතනදී බෝට්ටුව එක ගිහින් ආවට පස්සේ ඔයගොල්ලන්ට බස් එකේ ගයිඩ් කියනවා තැනක් එන්න එතෙන්ට ඇවිත් ඉන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට එතෙන්ට ගිහින් ඉන්න පුළුවන් බස් එක ඇවිල්ලා ඔයාලා පිකප් කරගන්නකම්. ඉතින් මෙතන වේටිං ඒරියා එකක් තියෙනවා, ගොඩක් ෂොප්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මොනවා හරි කන්න පුළුවන්, බොන්න පුළුවන්. ඉතින් බස් එක එනකම් ඔයගොල්ලන්ට මෙතෙන්ට වෙලා එන්ජොයි කරන්න පුළුවන්. ඉතින් මේ අපේ third destination එක මේ තමයි Dragon Mountain එක. ඉතින් මේකේ හයික් එක යන්න අමාරු නම් මෙතන පල්ලෙහා තියෙනවා ගිනි කූරු වලින් හදපු ලස්සන පොඩි ලොකේෂන් එකක්. ඉතින් හයික් වලට යන්න අමාරු අයට අපිට ගයිඩ් කිව්වේ ඉතින් එතෙන්ට ගිහිල්ලා ෆොටෝස් අරගෙන එතන එන්ජොයි කරන්න පුළුවන් කියලා. අපිට මේ හයික් එක ගිහින් එන්න විනාඩි 40ක කාලයක් තමයි එයා දුන්නේ. ඉතින් මෙතන පොඩ්ඩක් දුර ඇවිදගෙන ගිහිල්ලා ඔයගොල්ලන්ට පඩිපෙළ නගින තැන පටන් ගන්නවා. ඉතින් මේ පඩිපෙළ ටිකක් දුර යනකොට මගින් දෙකට බෙදෙනවා. ඒ කියන්නේ view point දෙකක් තියෙනවා මේ කන්ද මුදුනේ. ඉතින් ඕගොල්ලන්ට ඒ view point දෙකටම යන්න පුළුවන්. ඉතින් ගොඩක් අමාරුම view point එක වෙන්නේ මකරව හදලා තියෙන මකරගේ පිළිමේ හදලා තියෙන view point එක. but ඒක තමයි ලස්සනම තැන. හැබැයි උස තැන් වලට බය අය මේ හයික් එක යන්න එපා. මොකද මකරගේ තැනටම උඩට යන්න පඩිපෙළවල් හදලා නැහැ. හරිම අමාරුයි. ගල් අල්ලගෙන තමයි උඩට නගින්න තියෙන්නේ. බොහොම අමාරුවෙන්. එතන කිසිම සේෆ්ටි එකක් නැහැ. වැටුනොත් හිතා ගන්නවත් බැහැ වෙන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙතන ගල් අල්ලගෙන නගින්න ඕන මාරම අමාරුයි. පොඩි අය එක්කනම් යන එක මං කොහෙත්ම රෙකමන්ඩ් කරන්නේ නැහැ. මගක් දුරට යන්න පුළුවන් but උඩටම නම් පොඩි අය එක්ක කොහොමටවත් යන්න බෑ. මොනවා හරි වුණොත් view එක ඇත්තටම ලස්සනයි, මාරම worth but උස තැන් වලට බය නම් සහ එහෙම අවදානමක් අරගෙන යන්න බැරි නම් මේ හයික් එකට යන්න එපා. මොකද හරිම අමාරුයි. but අනිත් view point එකට ඕගොල්ලන්ට යන්න පුළුවන් කිසිම අමාරුවක් නැතුව. ඒ view point එකේ කිසිම අමාරුවක් නැහැ. පඩිපෙළවල් හදලා තිනවා. ඉතින් ඒකෙන් එතෙන්ට යන්න පුළුවන්. ඉතින් අපිට විනාඩි 40යිනේ දුන්නේ. අපි කොහොම හරි අපේ ටයිම් එක මැනේජ් කරගෙන ඒ හයික් එකත් ගිහිල්ලා ඉවර වෙලා ඇත්තටම අර ගිනි කූරු ස්පොට් එකට යන්න උවමනාවක් තිබුණා අපට. ඉතින් අපි ශනිකව එතෙන්ටත් ගියා. කොහොම හරි ඉක්මනට බැහැගෙන ගිහිල්ලා අන්තිමට එතෙන්ටත් අපි ගියා. ඉතින් මේ තියෙන්නේ එතන. ඉතින් ඔයගොල්ලන්ට ගොඩක් ලොකු වෙලාවක් මෙතෙන්ට ඕනේ නැහැ. ඉතින් ඔයගොල්ලන්ට ෆොටෝස් ගහන්න තමයි මෙතන හදලා තියෙන්නේ. හරිම ලස්සනයි. ඉතින් ගොඩක් ලස්සන ෆොටෝස් ටිකක් ඔයාලට මෙතනදී ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපේ නිම්බින් ටුවර් එක ඉවර වෙනවා. මං හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති කියලා කොහොමද මේ ටුවර් එක වෙන්නේ කියලා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ආයෙම හැනෝයි වලට එනකොට ඒගොල්ලෝගේ බස් එක යන රූට් එක හරහා ඔයගොල්ලෝ කැමති තැනක් තියෙනවා නම් ඔයගොල්ලන්ට කියන්න පුළුවන් ඔයගොල්ලන්ව මෙන්න මෙතනින් ඩ්‍රොප් කරන්න කියලා. ඉතින් අපි එනකොට කොහොම හරි 8යි ගාණක් වෙලා තිබුණා හැනෝයි වලට අපට ඕන වුණා ට්‍රේන් ස්ට්‍රීට් එකට යන්න. ඉතින් හැනෝයි වල තියෙන ප්‍රසිද්ධ ස්ථානයක් තමයි ට්‍රේන් ස්ට්‍රීට් එක. ඉතින් ලංකාවේ අපිට නම් ලොකු දෙයක් නෙවෙයි. ඉතින් අපි ඕන තරම් ට්‍රේන් ළඟින් යනවා එක්ස්පීරියන්ස් කරලා තිනවා. බට් ඉතින් මෙහි ආවට පස්සේ නිකන් ගියේ නැති වුණොත් හරි නැහැ වගේනේ. ඉතින් අපිට ඒකත් එක්ස්පීරියන්ස් කරන්න යන්න ඕන වුණා. ඉතින් ඔයගොල්ලෝ මෙතෙන්ට යනවා නම් ට්‍රේන් ටයිම් තියෙන වෙලාවල් කිහිපයක් තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඒක බලලා යන්න ඕන. අපිට ඉතින් 9යි ගානකට ට්‍රේන් එකක් තියෙනවා වගේ මතක තිබුණ නිසා අපි ගියා. ඉතින් අපි ඇවිදලා කරලා ට්‍රේන් එක යනවා බලන්න තැනක් හොයාගන්නකොට ටයිම් හරි. බට් දන්නවද මොකක්ද උනේ කියලා? බොහොම ආසාවෙන් බලාගෙන ඉඳලා ළමයි අපිට ආවේ අන්තිමට කෝච්චි පෙට්ටිය. තප්පර ගානක් ගියේ නෑ. මේ පැත්ත බලලා මේ පැත්ත බලනකොට ඒක ගිහින් ඉවරයි. ඉතින් ඔන්න ඕක තමයි අපිට උනේ. අපි බලන් ඉඳලා අන්තිමට වෙන්න මේ කෝච්චි පෙට්ටිය තමයි ගියේ. ඉතින් ඔය වගේ දේවල් වෙන්නත් පුළුවන්. ඉතින් විශේෂයෙන්ම ට්‍රේන් ස්ට්‍රීට් එකට යනවා නම් හරියටම ට්‍රේන් එක තියෙන වෙලාව බලලා යන්න. නැත්නම් උගලන්ට ගොඩක් වෙලා ඉන්න වෙනවා. ඒ වගේම තමයි මෙතනින් ඔයගොල්ලෝ මොනවා හරි කන්න ඉන්නව නම් මෙතන එළිය ෂොප් වලට වැඩිය 4-5 ගුණයකටත් වඩා ගණන් වැඩි. මාරම ගණන් මෙතන ෂොප් වල කෑම.
ඉතින් ට්‍රේන් ස්ට්‍රීට් එකෙන් පස්සේ අපි ගියා අපේ ඩිනර් එක ගන්න. මෙන්න මේ ඉන්දියන් රෙස්ටරන්ට් එකට තමයි ගියේ. ඔයගොල්ලන්ට රෙකමන්ඩ් කරන්න පුළුවන්. හරිම රසයි කෑම. ඉතින් ඔන්න වෙජ් අය ඉන්නවනම් මෙතන තමයි හොඳම තැන ඔයාලට. ඩිනර් එකෙන් පස්සේ අපේ එදා දවස් වැඩ කටයුතු ඉවර වෙනවා. ඊට පස්සේ අපි අපේ නවතින තැනට ගියා. එහෙනම් ඉතින් නිම්බ්ලින් බ්ලොග් එක මෙතනින් ඉවර කරනවා. ආයෙම අලුත් බ්ලොග් එකකින් හම්බ වෙමු. එහෙනම් මම දැනට ගිහින් එන්නම්. බයි බයි හැමෝටම. Ting 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 tang tang ting tang ting 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 tang.